Hi everyone, welcome back to my YouTube channel Life with Taru. ඔන්න සුන්දර සීතල හැන්දෑවක මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් අද ආවා. අද මම ඔයාලට අරගෙන ආවේ ලස්සන පරිසරයක නයිට් ලයිෆ් එකක්. මේ පරිසරය තමයි ඔයාලා හැමෝම දන්න ඇල්ල නගරය. එහෙනම් දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක ඔන්න මේ විදිහට දවල් 12ට විතර අපි පොඩි වැඩ වගේ එකට වණ්ඩාරවලට යන්න පිටත් වුණා. බලන්න මේ පරිසරයේ තියෙන ලස්සන මුළු මීදුමෙන් පාරවල් ඔක්කොම වැහිලා. අපි මේ ට්‍රිප් එක ගියේ මාර්තු මාසේ. සාමාන්‍යයෙන් මාර්තු මාසය කියන්නේ ඇල්ලට වැහිබර කාලගුණයක් තියෙන කාලයක්. සහ ඇල්ල කියන්නේ නිතරම වෙනස් වෙන කාලගුණයක් තියෙන නගරයක්. මට බණ්ඩාරවෙල ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද අපි ගිහිල්ලා ටිකකින් හයියෙන් වහින්න ගත්තා. ඒ හින්දා අපි ඉක්මනට වැඩ ටික කරගෙන ආපහු ඇල්ලට ආවා. අපි ඇල්ලට ඇවිල්ලා අපේ අයියාගේ යාළුවෙක් එක්ක බලන්න එයාගේ හෙවන්ස් ගේට් ඇල්ල රෙස්ටුරන්ට් එකට ආවා. එයා අපිට රස වෝටර්මෙලන් ජූස් එකක් හදලා තිබ්බේ මේ විදිහට. අපි ඒ රස ජූස් එකත් බීලා එයත් එක්ක ටිකක් කතා කර ඉඳලා එයාගේ රෙස්ටුරන්ට් එකත් පොඩ්ඩක් ඇවිදලා බලලා අපි ආපහු අපේ නැවතිලා හිටපු අපේ අයියලාගේ මැක්වීන් ඇල්ල හොටෙල් එකට ආවා. ඔන්න දැන් වෙලාව හවස 6:00ට විතර ඇති. අපි ඇල්ල ටවුන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. හරිම ලස්සන අමුතු වයිබ් එකක් තමයි මේ පරිසරයේ රැට තියෙන්නේ. ඔයාලත් බලන්නකෝ මේ නගරය කොච්චර ලස්සනද කියලා. හැමතැනම එක පාට ලයිට්ස් දාලා මේ නගරය හරිම හැපනින් නගරයක් කියලා තමයි මට හිතුනේ. ඇල්ල ටවුන් එකේ නයිට් ලයිෆ් එක කියන්නේ වෙනම අත්දැකීමක්. මොකද තනිකරම විදේශීය සංචාරකයින්ගෙන් පිරීතිල්ලා තියෙන අවුරුද්දේ ගොඩක් මාසවල. ඒ වගේම තමයි මේ ඇල්ල නගරය ඇත්තටම හිත නිවන තැනක්. මේ සීතලත් එක්ක මේ නිදහසත් එක්ක ඒක වෙනම අත්දැකීමක් කියලා තමයි මට හිතෙන්නේ.
නගරේ ඇවිදලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩිනර් ගන්න අපේ යාළුවාගේ හෙවන්ස් ගේට් එහෙම නැත්නම් චිංගු රෙස්ටෝරන්ට් එකට. අපේ යාළුවා අපිට හවස ඩිනර් වලට එන්න කියලා ඉන්වයිට් කළා අපි දවල් ආවහම. අපි අද ඕඩර් කරේ ක්‍රීමි මෂ්රූම් සුප් එකකුයි, චොප්සි රයිස් එකකුයි, චීස් කොත්තු එකකුයි. අපි ගත්ත හැම කෑම එකක්ම ගොඩක් රසට තිබුණා. ඒ වගේම හොඳ පෝෂන් එකක් මේගොල්ලෝ දෙනවා හොඳ රීසනබල් ප්‍රයිස් එකකට. ඔයාලත් ගියොත් මෙතනින් try කරලා බලන්න අමතක කරන්න එපා. මෙතනින් ඩයිනින් වගේම ඔයාලට ලිකර්ස්, කොක්ටේල්ස් වගේත් ගන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට මගේ මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව ඔයගොල්ලෝ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. Thanks for watching. See you next time. Bye.